හරි. 1981 ජූලි 10 වෙනිදා. මිතුන කටක ලග්නකාරයෙක් වයස අවුරුදු 44 සම්පූර්ණයි. ඔව්. දැන් ඔබතුමියගේද මේ කේන්දරේ? ඔව් මහත්තයා. හරි. නම කියන්න. රෝෂිකා. රෝෂිකා. ගම්පලාත කොහෙද? මහව. මහව. කොච්චිද ආවේ? හරි. මොකේවත් කමක් නැහැ. දැන් මම ඔයාලට කරුණු කාරණා කීපයක් කියනවා. ඔව් නම් ඔව් කියනවා, නෑ නම් විල්ලැජ්ජාව නැතුව නෑ කියනවා. හරිද? ඔබ යුග දිවිය ප්‍රමාද වී සිදු වුණේ. ඔව් මහත්තයා. වයස කීයෙන්ද බැන්දේ? අවුරුදු 37. 37න් බැන්දා. හරි. ඔබට කර්මයක් ඇත මේ ශනි මංගල යෝගයයි. ඔබ යුග දිවියේ මානසික වද වේදනා විදි අතර ඔබට දැන් මෙහෙම අවුරුදු 37 ඉඳන් දිගටම මට මේක පේනවා. 37 35 විතර ඉඳන් මට පේනවා. පුරුෂයෙකු හා ගෙවන සැප ජීවිතය අහිමි වේ. ඒ කියන්නේ ඔබට ලිංගික ජීවිතයක් නැහැ කියලායි මං කියන්නේ. එහෙම වෙලාද ඔයාට? ඔව් මහත්තයා. ඒ මොකෝ? ඇත්තටම මහත්තයා මේ මගේ මහත්තයා මමයි තැන් දෙකක ඉන්නේ. අපි දෙන්න විවාහ වෙලා දැන්ට අවුරුදු 7ක් වෙනවා. නමුත් මහත්තයා කැනඩාවේ ඉන්නේ. ඔව්. මම මෙහි ඉන්නේ. ඔව්. ඉතින් අපි දෙන්නට එහෙම එකට ඉන්න එහෙම අවස්ථාවක් නැහැ. මොකද වීසා ප්‍රශ්නයන් නිසා මහත්තයාට එහෙන් එන්න බෑ. ඒ නිසා ඉතින් මම මෙහි ඉන්නවා. ඔයාට යන්න බෑ. ඔව්. ඒ යන්න කාලේ උදේ 45ක් නේ වයස. තේරුණානේ? තව ටික කාලෙකින් වයසට ගිහින් මැරලා යනවා. 45ක් වයස. දැන් මෙහෙමයි. මේක ඔයාගේ කර්මයක්. දැන් මම ඔයා කේන්දරේ විතරනේ බලන්නේ අද. මට හිතෙනවා ඔයාගේ මේ කර්මය පුරුෂයාගේ කේන්දරෙන් බංග වෙන්නේ නැහැ කියලා. ඒ බංග නොවන නිසායි විශ්වෙන් ඔයාට දුන්නේ කැනඩාවට යන්න පුළුවන් පුරුෂයෙක්. නැත්තම් ගමේ ඉස්කෝලේ මහත්තයෙක් අසාද බැදලා ඔයාට යමක් කමක් කරගෙන ඉඳ තිබ්බා. එතකොට ඔයාගේ මේ වෙලාවේ රැකී ආරක්ෂා ජීවනෝපාය ආදායම් වලටත් බාධා වෙලා තියෙනවා. රස්සාවක් කරනවද? ඔව් මහත්තයා. කොහෙද වැඩ කරන්නේ? හෝටල් ශේත්‍රේ. රස්සාව දැට තියෙනවද? තියෙනවා. නමුත් කරදර මැද තමයි කරගෙන යන්නේ. හරි. එතකොට දැන් අද මෙහි පැමිණීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් මේ ඔයා දන්න දේම තමයි මගෙන් අහගත්තේ. ඔබට සමස්තයේ වශයෙන් ගත් කල යුග දිවියේ මානසික වද වේදනා හා දැනට කර්ම සටහනේ පෙන්වන පුරුෂයා සමග පමණක්. ඔන්න ඔතන තමයි වැදගත්. දැනට කර්ම සටහනේ පෙන්වන පුරුෂයා සමග ගෙවෙන්නා වූ යුග ජීවිතය ලිංගික ජීවිතය අහිමි වෙනවා කියලා කියවෙනවා. මම නම් හිතන්නේ මේක අතෑරියොත් හොඳයි වගේ. අල්ලන් ඉන්න අමාරුයි නේ. දැන් අර මේ අවුරුද්දේ කඹෑදිල් වගේ මේක තියෙන. අතර දැන් රිදෙනවා මේක. මොකක්ද ඔයාගේ අදහස ඒක? ඇත්තටම මහත්තයා දැන් අවුරුදු 7ක්ම ඉතින් එයා නැහැනේ මම මෙහෙ. ඔව්. ඒත් එක්ක එයා දැන් ගිය මාසේ වගේ මට ඩිවෝස් පේපර්ස් එවලා තිබුණා. ඔය උතෙන්ට තමයි එන්න ඕන කම තිබ්බා හරිද? කිසිම ඉතින් හේතුවක් මගේ වැරද්දක් මම දන්නේ නැහැ මහත්තයා ඇත්තටම. මට ඉතින් හිතා ගන්න බෑ මම ඒ ගැන දැනගන්න තමයි ඇත්තටම ආවේ යුග ජීවිතය ගැන. ඩිවෝස් පේපර් එක ඇයිද දන්නවද? ඔයාගේ කර්මයක් තියෙනවනේ. එයාට ඔයාව රහ නැහැ. ජීවිතේ මිනිහෙකුට ගෑණියෙක්ගේ රහක් තේරෙන්න ඉපෑ. ඔයා පතෝල වගේ. තේරුණානේ? ඔයාටම ඔයාගේ හදවතින් අහලා බලන්න ඔයා පතෝල වගේ නේද ලිංගික ජීවිතේදී කියලා. ඒක තමයි මේ ඩිවෝස් පේපර් එවන්න හේතුව. රැකියාව ඉස්සරහට ගැටලු ඇති වෙයි පරිස්සම් වෙන්න ඕනේ. මම ඔයාට කියනවා දැන් ඔයාට 45යි. ඔව්. ඔයා තව 30ක් ඉදී. ඒ නිසා ඉතුරු 30 සතුටින් ඉන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඔයා ලොකු අමාරුවකින් දැන් මේක අල්ලගෙන ඉන්නේ. ඔව්. එහෙමනේ? ඔව්. දෙන්න කතා කරලා ඩිවෝස් පේපර් එක රස්සම් කරලා අතහැරලා දාන්න. ගෑණියෙකුට සාර්ථකව ජීවිතේ 45න් පටන් ගන්නත් පුළුවන්. හැබැයි මම දන්න දේ. එහෙන් පටන් ගත්ත අය මෙතන මම ඕන තරම් දැකලා තියෙනවා. 50න් පටන් ගත්ත අයත් ඉන්නවා. නිසා ඔයා පතෝල වගේ නම් ඔයත් පතෝල වගේ කෙනෙක් හොයාගෙන ජීවිතය අලුතින් පටන් ගන්න. එතකොට ප්‍රශ්න මගේ හැරිලා යාවි. දරුපල සම්බන්ධ ප්‍රශ්නයක් කේන්දරේ පේන්න තියෙන තුන්වන භාවයෙන්. දරුවෝ හොදන්න යන්න එපා මේ වෙලාවේ. දැන් ඔය 45ක කෙනෙක් කසාදේ අයින් වෙලා බඳිනවා නම් 48 කෙනෙක් නේ බඳින්න ඕන. ඔව්. ඒතර ඔයාට 75 වෙනකොට තමයි ළමයාට 30ක් වෙන්නේ. ඒ නිසා ඒක අනවශ්‍යයි. අනික මරණ මොහොතේ කටට වතුර දාගන්න කියන ළමයි හදන්න එපා. මොකද අපි මරනකොට උන්නේ නැහැ අපේ ගාව. ජීවිතේ ඉතුරු 30 සතුටින් ඉන්න ඕක තමයි ඔයාගේ කර්මය. දැන් මොනවද විශේෂයෙන් තාම මගෙන් දැනගන්න තියෙන්නේ? වෙන මොකුත් නැහැ මහත්තයා ඇත්තට. ඇයි ගෙදර ප්‍රශ්නේ? ගෙදර දෝෂයක් තියෙනවා. සල්ලි ඉතුරු තියෙනවද ගේ ඇතුලේ? නෑ කොච්චර හම්බ කරත් ඉතුරු වෙන්නේ නැහැ. ඔයා ලක්ෂ ගානක පඩියක් ගන්න කෙනෙක් මේ කේන්දරේ හැටියට ඉතුරු නැහැ. ඉතින්
ඒකට මම ඔයාලට දෙන්නම් යමක්. මෙන්න මෙතන මේ සුවඳුන් එකක් තියෙනවා. මේක මේ ඔයාලට දෙන්නම්. මේක අරන් ගිහලා අල්ලන්න ගෙදරට. අලුත් අවුරුදු ලිතක් අපි මුද්‍රණය කරලා තියෙනවා. හැමෝටම නොමිලේ දෙනවා මේකත් තියාගන්න. ඉතින් මම දැන් මේ ටික ඔයාලට ලියලා දෙන්නම්. කල්පනා කරලා බලලා තීරණයක් ගන්න. මොකද සමහර දේවල් අල්ලන් ඉදෙද්දී හරි අමාරුයි අපිට රිදෙනවා. එහෙමනේ. එහෙනම් දෙවියෝ ඩිවෝස් පේපර් එකක් කියලා තියෙනවා. අස්සම් කරලා එයාට එයාගේ ලෝකෙ දීලා ඔයා ඔයාගේ ලෝකෙ හොයාගන්න. හරි? හරි. එහෙනම් තුන්වෙනි සරණයි. හරි බොහොම ස්තුතියි. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය. පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙත්ද්‍රව්‍යයන් යොදාගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය ධනලක්ෂ්මී කුබේරන් දැහැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂ වාසියක්. මෙම පැකැට්ටු තුළ බලගැන් වූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ. ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.